Hi guys, welcome to my YouTube channel. I'm Gauri. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ creams ගැන. ඉතින් ගොඩාක් videos ගෙනල්ලා තියෙනවා bleaching creams ගැන. ඉතින් ගොඩාක් අවබෝධයක් ලැබිලා තියෙනවා මගේ videos වලින් ඔයාලට. ඉතින් මේ creams වලින් ලැබෙන අතුරුඵල ගැන තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ගොඩාක් අය කියනවා Gluta-White, ඒ වගේම Fresh and White, මෙන්න මේ Caro White, ඊළඟට Kojic එනේ වගේ දේවල් වලින් කිසිම අතුරුඵලයක් එන්නේ නැහැ. මොකද එයාලා ඒවා use කරලා තියෙනවා වරුදු ගණන් කියලා. ඉතින් අපි ඒ ගැන තමයි කතා කරන්න යන්නේ. මොකද එයාලට මේ වගේ result එකක් තියෙන්නේ. එයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව skin එකට හොඳට penetrate වෙලා skin color එක develop වෙන්නේ කොහොමද කියලා තමයි අපි අද discuss කරන්න යන්නේ. ඉතින් ළමයි ඔයාලා මගේ channel එකේ බලන්න පුළුවන් මෙන්න මේ වගේම videos තියෙනවා. මගේ channel එක subscribe කරොත් notifications උත් එනවා මම වීඩියෝ එකක් දාපු ගමන්. එතකොට ඔයාලට මගේ videos දිගටම බලන්න පුළුවන්. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ creams විකුණන කිසිම කෙනෙක් එක්ක පෞද්ගලික තරහක් මගේ නැහැ. ඉතින් අපි යමු වීඩියෝ එකට. මුලින්ම කතා කරොත් මෙන්න මේ Gluta-White කියන cream එක personally creams, lotions, ඒ වගේම scrubs, ඊළඟට soaps ඒ හැමදේම include වෙලා තියෙනවා. ඒ වගේම body oils තියෙනවා. මේ ප්‍රොඩක්ට් එකේ සීරීස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒවා ඔයාලා යූස් කරනවා කියලා මම දන්නවා. පර්සනලි මම ඒ වගේ බෑඩ් ඉෆෙක්ට්ස් මම දැකලා තියෙනවා. ඉතින් මේක පාවිච්චි කරාට පස්සේ ආගේ ස්කින් එකට වෙන දේවල් තමයි මේ. ඉතින් සාමාන්‍යයෙන් ආගේ ස්කින් එක ටික කාලයක් ඇද්දි තින් වෙනවා. ඒ වගේම අවුවට යන්න බැරි වෙනවා. රතු වෙනවා. ඒ වගේම තැන් තැන් වල පොඩි පොඩි රෑෂස් දානවා, බිබිලි දානවා, පිග්මන්ටේෂන් තත්ත්ව ඒ වගේ දේවල් එනවා. පොඩ්ඩක් ඉරිටේෂන්ස් වෙනවා. ඒ වගේම ආට threading එකක්වත් කරගන්න බැරි වෙනවා. මොකද ස්කින් එක ඒ වගේම තුනී නිසා. ඉතින් මේකට සොලියුෂන් එකක් වශයෙන් ඔයාලා වෙන ක්‍රීම් එකකට ගියොත් ඒක වැරදි. ඉතින් ඔයාගේ ස්කින් එක හදා ගන්නවා තව බ්ලීචින් ක්‍රීම් එකකට ගියොත් ඒක ඇත්තටම වැරදි. මේ ක්‍රීම් එක යූස් කරොත් ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙන එක කාටවත් නවත්තන්න බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් ගොඩක් අයට මේක ඉෆෙක්ටිව්නස් වෙලා තියෙනවා කියලා අහන්න ලැබුණා. ඉතින් කියන්න සතුටුයි. ඔයාගේ ස්කින් එක ওই විදිහට හරි පරිස්සම් වෙලා තියෙනවා. ඔයාගේ ස්කින් එක ගොඩක් ස්ට්‍රෙන්ත් නිදා වෙන්නේ නැති. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ ස්කින් එක ගොඩක් ශක්තිමත් ඇති. ඉතින් ඒත් ඔයාගේ ඇඟ ඇතුළට මොන වගේ ප්‍රශ්න තියෙනවද කියලා දන්නේ නැහැ. සාමාන්‍යයෙන් කැන්සර්ස් ඒ වගේම ඇලර්ජීස් වගේ දේවල් එකපාරම පෙන්වන්නේ නැහැ. සාමාන්‍යයෙන් කැන්සර් එකක් වගේ දෙයක් නම් ඔයාට එකපාරම පෙන්වන්නේ නැහැ. මොකද ටික කාලයක් උඩුදුවල තමයි ඔයාට පෙන්වන්නේ. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම හැමෝටම වෙනවා කියලා කියන්නේ නැහැ. ඒත් වෙනවා. ළඟට කිසිම ලේබල් එකක් සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් නේම් එකක් වත් සඳහන් නැති ඇල්ෆා හයිඩ්‍රොක්සි ඇසිඩ් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒවා කොස්මැටික් ෂොප් වලින් විකුණනවා. ඔයාලට මේක හොඳයි, ග්ලෝ අප් වෙනවා, ඒ වගේම හයිඩ්‍රේට් වෙනවා, ස්කින් එක ඩ්‍රයිනස් එක අඩු වෙනවා, කලර් එකක් අප් වෙනවා කියලා ඔයාලට විකුණනවා රුපියල් 2000ට 3000ට. ඉතින් මෙන්න මේ ඇල්ෆා හයිඩ්‍රොක්සි ඇසිඩ් එකත් මම ඒ විදිහටම දැකලා තියෙනවා. මේක බොඩි සීරම් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. ඉතින් ගොඩාක් අය මේක යූස් කරනවා. ඉතින් මේකෙන් ස්කින් එක ග්ලෝ අප් වෙනවා, ඒ වගේම සාමාන්‍යයෙන් හයිඩ්‍රේට් වෙනවා, ඒ වගේම ස්කින් එකේ ඩ්‍රයිනස් එක රිඩියුස් වෙනවා කියලා කියනවා. ඉතින් මෙන්න මේ වගේ ඇල්ෆා හයිඩ්‍රොක්සි ඇසිඩ් චූටි බෝතලුත් තියෙනවා. ඒකේ සෝප්ස් තියෙනවා, ඒ වගේම හැමදේම තියෙනවා. ස්ක්‍රබ්ස් එකේ ඉඳන් තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ ටර්මරික් කියන බොඩි ක්‍රීම් එක, ෂවර් ක්‍රීම් එක, බොඩි ක්‍රීම් එක, බොඩි සෝප් එක. ඉතින් මේ හැම දෙයක්ම තියෙනවා ලංකාවට ඇවිල්ලා මේවත් බ්ලීචින්. ඒ වගේම ගොඩක් අය අහනවා මෙන්න මේ කොජික් ඇසිඩ් තියෙන සීරීස් එක ගොඩක් හොඳයිද කියලා. ඇත්තට මේක ගොඩක් අය යූස් කරනවා කොස්මැටික් ෂොප් වලින්. මේක ඔරිජිනල් නෑ කියලා දෙකක් පෙන්න එයාලට විකුණනවා. ඒ උනට මේක හොඳ නැහැ. මේකෙත් ගොඩක් හයිඩ්‍රොකිනෝන් ඒ වගේම මර්කරි ඒ වගේ ගොඩක් දේවල් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ග්ලූටතියෝන් වගේ ගොඩක් ඩෝස් වලින් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඉතින් මේකේ බෑඩ් ඉෆෙක්ට්ස් ඇත්තටම ගොඩක් වැඩි. ඔයාගේ මූණේ ගෑවොත් එහෙම සාමාන්‍යයෙන් මේක ෆේස් වොෂ් අනම්මනම් ගොඩක් තින් වෙන්න පුළුවන් ඔයාගේ ස්කින් එක. ඒ වගේම ඔයාගේ ස්කින් එක ගොඩක් ඉරිටේෂන්ස් වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ස්කින් එකේ නහර පවා ඉක්මනට පේන්න ගන්නවා. මොකද ඔයාගේ ස්කින් එක ඉක්මනට තින් වෙලා තියෙන නිසා. ඉතින් බ්ලීචින් ක්‍රීම් එකක් ගන්න කෙනෙක් ඉක්මනට අඳුර ගන්න පුළුවන්. එයාගේ ස්කින් වල සාමාන්‍යයෙන්
එයාගේ නහර කොළ පාට නහර නිල් පාට නහර තියෙනවා. ඒ කියන්නේ දම් පාට නහර තියෙනවා. එක එක පාට නහර තියෙනවා. ඉතින් එන්නේ වගේ නහර හොඳට පේනවා. ඉතින් ඒක ගැලවිලා එන්න වගේ තියෙන. ඒ කියන්නේ ගොඩාක්ම තින්නුනොත් තමයි. ඉතින් ගොඩක් සුදු අයගෙත් ඒ ප්‍රශ්නේ තියෙනවා. එයාලා බ්ලීචින් ක්‍රීම්ස් ගාලා නෙමෙයි. ඉතින් සමහරක් අයගේ බ්ලීචින් ක්‍රීම්ස් ගාපු අයගේ නහර හොඳටම පේනවා. මොකද ස්කින් එක හොඳටම තුනී වෙලා නිසා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැත්නම් ඔයාගේ බ්ලීචින් ක්‍රීම් එක ඔයා අවුරුදු ගාණක් පාවිච්චි කරනවා නම් ඔයා පාවිච්චි කරන්න. ඉතින් ඒකේ සයිඩ් ඉෆෙක්ට් එකක් ගැන ඔයාට හිතෙන්නේ නැත්නම් ඔයා පාවිච්චි කරන්න. ඒ වුණාට මම කියන්නේ මේ පොඩ්ඩක් හැමදේම ගැන හිතලා බලන ළමයින්ට. මොකද කිසිම දෙයක් කියලා වැඩක් නැති අය ඉන්නවා. එයාලට මම කියන්නේ නැහැ. මේවා යූස් කරන්න කලින් ඔයාලා හිතලා බලන්න මේක හොඳයිද නරකයිද කියලා. මොකද අපේ ජීවිතේ ඉතුරු ටික අපි ස්කින් එක ලස්සනට තියාගෙන ජීවත් වෙනවා මිසක් අපේ ස්කින් එක විනාශ කරගන්න ඕනේ නැහැ. ඉතින් මම කැරටෝන් එහෙම ගාපු අයගේ පර්සනලි මම දැකලා තියෙනවා අත් කකුල් වල කබර දාලා වගේ තැන් වල ගොඩක් කාලේ යාලා හරිම සුදුවට ඉඳලා තියෙනවා. ඊට පස්සේ අත් කකුල් කබර දාලා වගේ තමයි තියෙන කෙනෙක්. සාමාන්‍යයෙන් එයාගේ මෙලනින් ටික ආයෙ ඉන්ක්ලූඩ් වෙනවා එකම තැනකට. ඒ කියන්නේ ගොඩ ගැහෙන එකම තැනකට. මොකද මැරුණ මෙලනින් වලට තව අර තිබ්බ මෙලනින් ප්‍රතිශතය තිබිලා ඒ ටික එකතු වෙනවා. ඒ වගේම කොබ්බර වගේ තැන් වල තියෙනවා. ඒ ස්කින් ටයිප් එක චුට්ටක් රිඩියුස් කරගන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. ඒකට ડોක්ටර් කෙනෙක්ගෙන් රෙකමෙන්ඩේෂන් එක ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ඔයාගේ ස්කින් එකට. ඉතින් මේක වළක්ව ගන්න පුළුවන් ඔයාටමයි. ඉතින් ස්කින් එකට බ්ලීචින් ක්‍රීම් එකක් යූස් කරලා ඇලර්ජි වෙලා ඉන්න කෙනෙක් නම් රෑෂස් වගේ නැත්තම් චුටි බිබිලි වගේ එන්න ගත්තා නම් දැම්ම නවත්තන්න. ඉතින් මම වීඩියෝ එකක් දාලා තියෙනවා කොහොමද බ්ලීචින් ක්‍රීම් එක ෆෙක්ට් එකක් බෑඩ් ඉෆෙක්ට් එකක් නැතුව නවත්තන්න කියලා. ඉතින් ඒකේ වීඩියෝ එකත් බලන්න පුළුවන් ඔයාලට. ඉතින් මගේ වීඩියෝස් මේ වගේම ගොඩාක් වීඩියෝස් තියෙනවා බ්ලීචින් ක්‍රීම්ස් ගැන දාපු. ඉතින් ඒවත් ඔයාලට බලන්න පුළුවන්. ඒකේ රෙකමෙන්ඩේෂන්ස් තියෙනවා මොන වගේ ක්‍රීම්ස්ද හොඳ කියලා ඒවත් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයාලට ගොඩාක් දැනුම ගන්න පුළුවන් මම හිතනවා මගේ වීඩියෝස් වලින් ඔයාලා දැනුමක් ගන්න කියලා. ඉතින් NVQ level 4 ඉගෙන ගන්න ළමයින්ට 5 ඉගෙන ගන්න ළමයින්ට ඒ වගේම සලෝන් කෝස් කරන ළමයින්ට ඉතින් ගොඩාක් දැනුම මම ඉන්ක්ලූඩ් කළ වීඩියෝස් හදලා තියෙනවා NVQ level 5 6 වලටත් 4-5 වලටත්. ඉතින් ඒවත් ඔයාලට බලන්න පුළුවන් beauty Gauri YouTube channel එකේ. ඉතින් මගේ වීඩියෝස් ඔයාලා ආසාවෙන් බැලුවට ගොඩක් thank you. අවසාන වෙනකන් දක්වාම හිටියට. ඉතින් ඔයාලගේ ගැටලුවක් තියෙනවා නම් මගේ WhatsApp channel එකක් තියෙනවා. WhatsApp group එකක් තියෙනවා. ඒකට join වෙන්න. මම YouTube එකට එක link කරලා තියෙන්නේ. ඒක හොයාගෙන ඔයාලා ඒකට join වෙන්න. එතකොට මගෙන් ඕනි තරම් personal ඔයාලට ගැටලු අහන්න පුළුවන් beauty සම්බන්ධයෙන්, hair සම්බන්ධයෙන්. ඉතින් මම හරිම ආදරෙන් බලාපොරොත්තු වෙනවා ඔයාලට උත්තර දෙන්න ඒ group වලට join වුණොත්. ඒ වගේම ඔයාලා comment එකක් දාන්න. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකටත් මම හරිම ආසාවෙන් උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ගිහිල්ලා එන්නම්. මම beauty with Gauri.